ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද? මේ ප්‍රශ්නෙට ඔයාළඟ උත්තරයක් තියෙනවද? ආදරය කියන්නේ මොකක්ද කියලා මං පිරිසකගෙන් ඇහුවොත් අනිවාර්යෙන්ම ඒ පිරිස අතරේ ආදරය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට විවිධ උත්තර මට ලැබෙන්න පුළුවන්. ඒ උත්තර එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ අය ඒගොල්ලොන්ගේ ජීවිත අස්සේ ආදරය කියන හැඟීම විඳලා තියෙන විදිහත් එක්ක. ඒ අත්දැකීම් එක්ක ඒ මිනිස්සු ආදරය ගැන නිර්වචනය කරන්නේ වෙනස් විදියට. ඒත් අපි කාටවත් ඇත්තටම ආදරය කියන්නේ මෙන්න මේ දෙයට කියලා වචනයකින් දෙකකින් හරියටම කියන්න බෑ. හැබැයි ආදරය කියන්නේ හරි සුන්දර හැඟීමක්. මනුස්සෙක්ව ජීවත් කරන්න පුළුවන් හරි ප්‍රබල හැඟීමක් ආදරය කියන්නේ. ඒ වගේම තමයි ආදරයට පුළුවන් සමහරක් වෙලාවට මනුස්සෙක් පණ පිටින් උනත් මරන්න. මං දෙවැනියට කියපු කාරණය ආදරයට පුළුවන්ද මනුස්සෙක්ව පණ පිටින් මරන්න? ඔයාගේ උත්තරේ මොකක්ද? ඔව්ද බෑද? පුළුවන් නම් ඔයාගේ අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න යන්න. මේ කාරණෙත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. සමහර අයට කියන්න පුළුවන් බෑ කියලා, සමහර අයට කියන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ ඒ හැඟීම ඒ අය දරාගන්න විදිහත් එක්ක. සමහරුන්ට පුළුවන් තමන් හුඟක් ආදරය කරපු ආදරේ පරිත්‍යාග කරන්න. ආදරය කියන්නේ තමන්ටම කියලා අයිති කරගන්න එකට නෙමෙයි කියලා ඒගොල්ලොන්ගේ හිතට හරි ලස්සනට කියා දෙන්න පුළුවන් මිනිස්සුන්ට පුළුවන් ආදරය කියන්නේ පණ පිටින් මනුස්සෙක්ව මරන්න පුළුවන් හැඟීමක් නෙමෙයි කියලා කියන්න පුළුවන්. එතකොට ආදරය කියන්නේ අයිති කර ගැනීමම කියලා හිතන මිනිස්සු කියන්න පුළුවන් ආදරය කියන්නේ මනුස්සෙක්ව පණ පිටින් මරන්න පුළුවන් හැඟීමක් කියලා. ඇත්තටම ආදරය කියන්නේ අයිති කරගන්න එකටමද? මගේ උත්තරේ නම් ආදරය කියන්නේ අයිති කරගන්න එකටම නෙමෙයි. අපි ආදරය කරන කෙනාට අපිත් එක්ක ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇත්තටම අපිට පුළුවන් වෙන්න ඕනි එයාගේ සතුට හොයාගෙන එයාට යන්න දෙන්න.